ශාසනයේ දෙවියන්ට මිනිසුන්ට සියලු සත්වයන්ට දෙලව ජීවිතේ සැප ලබන ක්‍රමය තමයි කියලා දීලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට බුදුහාමුදුරන්ගේ බණ ඇහෙද්දි ගොඩාක් අය හිතන්නේ බුදුහාමුදුරුවෝ දුක ගැන කියනවා කියලා. හැමතිස්සෙම දුකමයි. අපිට හැමතිස්සෙම සුදු අඳින්න කියනවා, බිම් බලාගෙන ඉන්න කියනවා. අනිත් අයට වගේ නටන්න, කෑකෝ ගහන්න, සින්දු කියන්න බෑ කියලා. අනේ සමහරු හිතනවා අපරාධේ බෞද්ධෝනේ කියලා. ඒක වැරදි වැටහීමක්. පින්වත්නි බලන්න භාග්‍යතුන් වහන්සේ දුක ගැන නෙමෙයි කියන්නේ. දුක් විඳින්න කියලා නෙමෙයි කියන්නේ. උන්වහන්සේ මේ සියලු සත්වයන්ගේ හිතේ තියෙන අදහස් දන්නවා. මොකද උන්වහන්සේට චේතෝපරිය ඥානෙ තියෙනවානේ. එනේ අනිත් අයගේ හිත දකින්න නෝන. ඉතින් අපි සැපටනේ කැමති. අපි දුකට කැමති නෑනේ. දෙවියන් කැමතිත්, මිනිසුන් කැමති, සියලු සත්වයන් කැමති සැපට. දුක් විඳින්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක දකින්නේ නැද්ද? අපේ හිත උන්වහන්සේ දකින්නවා කියන්නේ අපේ හිතේ තියෙන අදහසුත් උන්වහන්සේට පේනවා. ඉතින් අපි සැපට කැමති කියලා උන්වහන්සේට පේනවා නම්, උන්වහන්සේ දන්නවා නම් කවදාකවත් කියයිද ඔයාලා ඒ කැමති වුණාට ඒ සැප විඳින එක හරියන්නේ නැහැ. ඔයාලා දුක් විඳින්න ඕනේ කියලා කියයිද? කියන්නේ නැහැ කවදාකවත්. උන්වහන්සේ කියනවා, දේශනා කරනවා, ඔයාලා සැප විඳින්න කැමති නම්, දුක් විඳින්න කැමති නැත්තම්, දුක් කියන්නේ මොනවාද? සතර අපා දුක. සතර අපා දුකට කැමති නැත්තම් සබ්බ පාපස්සා කරන. අකුසල් කරන්න එපා. පාපයෙන් අයින් වෙන්න. මොකද මේ සතර අපා දුකට සත්‍යය ඇදලා දාන්නේ පාපය නිසා. ඔයාලා සැපට කැමති නම් මොන සැපටද? සමහරු කැමති මනුස්ස ලෝකේ සැපට. මනුස්ස ලෝකේ සැපට කැමති නම් බුදුරජාණන් වහන්සේ වදාලා කුසලස්ස උපසම්පදා. හොඳට කුසල් දහම් රැස් කරන්න. මේ පින් කුසල් ටිකක් තියෙනවා, ඒ ටික කරන්න. එතකොට මනුස්ස ලෝකේ සැප ලබන්න පුළුවන්. සමහරු කැමති මනුස්ස ලෝකේ සැපට නෙමෙයි, දිව්‍ය ලෝකවල සැපට. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා හරි එහෙමනම් ඔයාලා දිව්‍ය ලෝකේ සැප ලබන්න ඕන කියලා හිතනවා නම් මෙන්න මේ පින්කම් ටික කරගන්න. එතකොට පුළුවන් දිව්‍ය ලෝකේ සැප ඔය හිතාගෙන ඉන්න විදිහටම ලබන්න පුළුවන්. සමහරු පින්වත්නි සතර අපායට කැමති නැහැ. මනුස්ස ලෝකෙටත් කැමති නැහැ. දිව්‍ය ලෝකෙටත් කැමති නැහැ. සමහර ඇත්තෝ ඉන්න ඔයාලා කැමති බ්‍රහ්ම ලෝකයේ සමාධි සැප විඳින්න, ධ්‍යාන සැප විඳින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් මෙන්න මේ කුසල් ටික කරන්න. එතකොට ඒක කරන්න පුළුවන්. සමහරු ඉන්නවා සතර අපා දුකට කැමතිත් නැහැ. මනුස්ස ලෝකේ සැප වගේ මේ පොඩි සැපයකට කැමතිත් නැහැ. දිව්‍ය ලෝකේ වගේ මේ කාම සම්පත් වලට කැමතිත් නැහැ. බ්‍රහ්ම ලෝකේ තියෙන මේ කෙටි කාලීන ධ්‍යාන සැපයට කැමතිත් නැහැ. එයාලා කැමති සදාතනික සැපයක් ලබන්න. මොන සැපයටද? නිවන් සැපයට. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා හොඳයි එහෙමනම් මෙන්න මේ කුසල් ටික කරන්න. එතකොට නිවන් සැප ලබන්න පුළුවන්. එතකොට සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. බුදුරජාණන් වහන්සේ ඔච්චරයි දේශනා කරන්නේ. 84000ක් ධර්මස්කන්ධය ඇතුලේ ත්‍රිපිටකයේ පොත් 57ක් ඇතුලේ භාග්‍යතුන් වහන්සේ වදාළේ සත්‍යයට දුක් විඳින විදිහට සැප විඳින විදිහට. සැප විඳින විදිහ. බලන්නකො නේද? සතර අපා දුකෙන් බේරිලා මනුස්ස සැපට කැමති අයට ඒක, දිව්‍ය සැපට කැමති අයට ඒක, බ්‍රහ්ම සැපට කැමති අයට ඒක, නිවන් සැපට කැමති අයට ඒක. ලබන විදිහ තමයි මේ ධර්මයේ කියලා දෙන්නේ. එතකොට ඒ සඳහා මොනවද කරන්නේ? කුසල් දහම්. පින්. එතකොට ඒ සියලු පින්කම් අතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හොඳම සැපයක් ලබන්න පුළුවන් පින්කම තමයි ධර්ම දේශනා කිරීම. ධර්ම ශ්‍රවණය කිරීම, මේවා සංවිධානය කිරීම, ප්‍රචාරය කිරීම කියන මේ හැම ආකාරයකින්. ඒ කියන්නේ ධර්මයට සම්බන්ධ වෙලා යම් කෙනෙක් මේ කරන පින්කම් ඔක්කොගෙම ලබන්න පුළුවන් සැපය අනිත් සියලු පින්කම් වලට වඩා ඉහළයි.